ඔක්කොම අයියේ සුද්දා මල්ලි ගෝයි. සුද්දා මල්ලි ට්‍රිප් එකක් ගිහලා බෑ. ආයෙ හෙට තමයි එන්නේ. නේ ඒක නෙමෙයි ඔක්කොම අයියේ. අපි දැන් මොකක් ගත්තේ මොකද කරෙත් නෑ රංගවිට. අපි ගමේ මිනිස්සුන්ට මොන හරි දෙමුද ඔක? අඩෝ මටත් ඒක හිතුණා බෑ. අපි ගමේ මිනිස්සුන්ට මොකක් හරි කරමු. වරෙන් ගන්න. ඒක නම් ඇත්ත ඔක්කො. ගමේ මිනිස්සුන්ට අපි මොකක් හරි දවසලක් වගේ දෙයක් දෙමු බා. නැති බැරි මිනිස්සු ගොඩක් ඉන්නවනේ බං ගමේ. අපි ඔක්කොටම උදව් කරමු. ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දෙමු. නේ ඒක නෙමෙයි. අපි දැන් යමන්කෝ ගෙවල් පැත්තට. මේ ඒක නෙමෙයි ඔක්කො. දැන් අපි ගමේ මිනිස්සුන්ට මොනවද බං දෙන්නේ? අපි දෙමු බං මොන හරි කෑම යාතියක් දෙමු. අද රෑට වගේ අපි දෙමු. කරමු. අපි පත් මුල් බෙදලා ඒවා ගැට ගහලා දෙමු බා. ඒක හොඳයි. අපි යමන්කෝ දැන්. ඔක්කො අපි එහෙනම් රයිස් බත් ටික මවමු නේද බා? හරි හරි. ඔහොම ඉඳහන්කෝ මම මවන්න. මේ රංගවිටේ බලයෙන් අපිට මෙතන රයිස් බත් නැවේවා. අඩෝ මරු බා. දැන් ඉතින් ගමේ මිනිස්සුන්ට දෙන්න තමයි ඉතින්. මේ එහෙනම් මේ අපි මායි තඩි බඩේ මිනිස්සු වෙනවා තිය අතෙන්ටලා බලන් ඉන්න. ඔබ මේ රංගවිට තියාගෙන මෙතෙන්ට ඉඳහන්. හරි මම මෙතනට එලා ඉන්න. මේ නැති බැරි කාලේ ඔය ළමයි ඔහොම කරන එකත් අපිට ගොඩක් සතුටුයි ළමයි. ඒක තමයි මල්ලි. මේ ළමයි ටික නම් අර අපි ගිය සැරේ අර සුනාමි ආපු එකන බේරගත්තනේ. මේ ළමයි ගමට හයියා. මේ කෝබන් මල්ලි තඩි බඩේ කොහෙද ගියේ? ආයා ගෙදරට ගියා. ඒගොල්ලෝ අම්මා කතා කරා. හරි මාමි. ඔයගොල්ලෝ එහෙනම් ගිහිල්ලා එන්න. හරි මාමි. ඔයගොල්ලෝ එහෙනම් ගිහිල්ලා එන්න. හරි පුතේ හරි. අපි යනවා එහෙනම්. ඔන්න ඔහොමයි යාළුවනේ. අපේ රංගවිට දෙක කතාව ඉවර වුණේ. මේක බලපු හැමෝම ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම සබ්ලා 20ට තව 3 දෙනයි. අපිට ඒකට පොඩි උදව්වක් දෙන්න. ඔව් යාළුවනේ. මේ අපේ ඔක්කොන්ට පොඩි උදව්වක් දෙන්නකෝ ඔයගොල්ලෝ. හරි යාළුවනේ. එහෙනම් අපි 3 කොටසෙන් හම්බෙමු. අදට යනවා. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්නවා.